අයිබෝවන් තමා කරන රැකියාව ස්ත්‍රීද පුරුෂද කියන ભેදකින් තොරව ඉතාමත් වැදගත් අංගයක් අපේ ජීවිතේදී. මොකද අපි කරන රැකියාව මත අපේ පෞරුෂත්වය දියුණු වීම, අපේ සමාජයේ ඇති තත්ත්වය රැක ගැනීම, ආර්ථික ලාභ ලැබීම, ඒක නිසා අපේ ජීවන රටාව උසස් තත්ත්වයකට පවත්වාගෙන යාම, දරුවන්ගේ අධ්‍යාපනය වෙන හැම දෙයකටම අපි කරන රැකියාව බලපානවා. නමුත් අපිට හිතුනොත් මේ අපි කරන රැකියාව නිසා අපිට යම්කිසි රෝගී තත්ත්වයක් ඇති වෙනවා කියලා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. වැඩිකොට මේක පිළිකාමය තත්ත්වයක් ඇති වුණොත් ඒක ඊටත් බරපතල. මොකද අපි සියලු දෙනාම දන්නවා පිළිකාමය තත්ත්වයක් ඇති වුණොත් ඒක දීර්ඝ කාලයක් පවතින රෝගයක් නිසා ඒ සඳහා ප්‍රතිකාර කිරීමේදී ඊටමත් අපහසුතාවයකට පත් වෙන නිසා ඒ වගේම තමයි ඒක සඳහා මුදලක් වැය වෙන්න පුළුවන් කමක් තියෙන නිසා මෙම පිළිකාමය තත්ත්වයක් ඇති වුණොත් අපි කරන රැකියාව නිසා ඒක ලොකු ලොකු බලපෑමක් ඇති වෙනවා. ඉතින් මේක ගැන අපි සාකච්ඡා කරන්න තමයි අද මම මේ වීඩියෝ ඉදිරිපත් කරන්නේ. මේකම වීඩියෝ සමහරවිට කොටස් දෙකකින් තියෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ කොටස් දෙකම නැරඹීම ඉතාමත් වැදගත් වෙනවා. ඊට අමතරව අපි කරන හැම කෙනාම මේ රැකියාවක් කරන හැම කෙනාම මේ වීඩියෝ නැරඹීම ඉතාමත් වැදගත් කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා මේක ඔයගොල්ලෝගේ යාළුවන්ට සමග ෂෙයා කරගන්න. ඊට අමතරව මගේ කැන්සර් ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කරන්න. අපි බලමු මේක මොකද්ද මේ වෘත්තිමය පිළිකා කියන්නේ මොනවද? එහෙම නැත්නම් අපි කියන occupational cancers. එහෙම නැත්නම් අපි කරන කර්මාන්ත ශාලාවල අපි කරන නොයෙකුත් රැකියාවලින් අපිට යම්කිසි පිළිකාමය තත්ත්වයක් ඇතිවීමට හැකියාවක් තියනවාද කියන එක. අපි ඉස්සෙල්ලම බලමු මේක ඉතිහාසයේ කොහොමද අපි මේ කරන රැකියාව නිසා පිළිකා ඇති වෙන බව අපි දැනගත්තේ කියලා. ඒක තමයි මේක ඉස්සෙල්ලම තේරුම් ගත්තේ 18 වෙනි ශේවසයේ අගභාගයේදී මහා බ්‍රිතාන්‍ය. ඔයගොල්ලෝ දන්නවා මහා බ්‍රිතාන්‍ය කිව්වම ඉතාමත් සීත කාලගුණ පවතින ඍතුවක් තියෙනවා. මේ ඍතුව තියෙන වින්ටර් සීසන් එකේදී ඒ කාලේදී තමාගේ ඒ සීත කාලගුණයෙන් බේරීම සඳහා ඒගොල්ලෝ දර භාවිතා කරලා දර පිච්චීමෙන් රත් කර ගැනීමෙන් ඒ ගෙවල් ඒ නිවාස රස්නෙන් උණුසුම්ම තියා ගැනීමට පුරුදු වෙලා හිටිය කට්ටියක්. ඒකට මේක මේ එකපාරටම පටන් ගත්තේ දැන්නේ මේක සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් මේම ක්‍රමයට තමයි ඒගොල්ලන්ගේ නිවාස උණුසුම්ම පවත්වා ගන්න. එතකොට මේකේ සමහර බොහෝ විට එංගලන්තයේ මහා බ්‍රිතාන්‍යයේ තියෙන ගෙවල් බොහෝ විට තට්ටු දෙකක් හෝ තුනක් උස ඇති ගෙවල්. එතකොට මේගොල්ලෝ යට තට්ටුවේ ඉඳන් චිමිනි එකක් ගත්තාම දර දාලා පූර්ණයක් වගේ හදාගන්න ඒ කොටස ඒකේ තියෙනවා දුම් කවුලක් එහෙම නැත්නම් චිමිනියක්. එතකොට මේ චිමිනිය බොහෝ විට තට්ටු දෙකක් තුනක් උඩට යනකම මේක උඩ අතට විහිදෙන චිමිනි. එතකොට මේක සීත ඍතුවේදී මේක භාවිතා කෙරුවට පස්සේ එතකොට එනවා සාමාන්‍යයෙන් රස්න කාලවල එනකොට මේක භාවිතා කරන්නේ නැහැ. එතකොට මේකෙදී රස්න කාලවලදී මේකේ වෙන ප්‍රශ්නයක් තමයි මුගක් කලාට මේකේ නොයෙකුත් අපි සූට් කියලා කියනවා නේද? දුම වැදිලා ඒවා හිරවීමත් ඒ වගේම තමයි උඩ චිමිනිය උඩ නොයෙකුත් කුරුල්ල වර්ග ඇවිල්ලා කූඩු හදාගෙන ඒවා විරතාවයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ සම්බන්ධව හිටියා එක රැකියාවක් කරන කට්ටිය චිමිනි ස්වීපර්ස්ලා කියලා කියන්නේ. චිමිනි ස්වීපර්ස්ලා කියන්නේ ඒ දුම් කවුළු සුද්ධ කරන අය. ඉතින් සමහරලාට යට ඉඳන් දුම් කවුළු සුද්ධ කරනකොට අපේ ගෙවල් වල අපි දන්නවා මකුණු දැල් කඩන කොස්ස වගේ එක තියෙනවා. අන්න ඒ වගේම දේවලින් තමයි මේ චිමිනි එකම නැත්නම් දුම් කවුළු සුද්ධ කරන්නේ. එතකොට මේක සමහරට මේක ඇතුළට උඩට ගමන් කරන්න තව අවශ්‍යතාවයක් තියෙනවා මේක සුද්ධ කරන්න අවශ්‍යතාවයක් නිසා. එතකොට මේක දැනගත්ත චිමිනි ස්වීපර්ස්ලාගේ මේගොල්ලෝ ඒක ඇතුලේ බඩ ගහගෙන ඇතුළට යන නිසා හුඟක් වෙලාවට වෘෂණ කෝෂවල පිළිකා තත්ත්වයක් ඇති වෙන්න පටන් ගත්තා. එතකොට මේක තමයි ඉතිහාසයේ ආරම්භයෙන්ම හොයාගත්ත මුලින්ම හොයාගත්ත තමා කරන රැකියාව නිසා ඇති වෙන්න පුළුවන් පිළිකා කියන දේ ගැන. ඒක තමයි චිමිනි ස්වීපර් ස්ක්‍රෝටල් කැන්සර්ස් කියලා කියන මොනවාද වෘෂණ කෝෂවල පිළිකා එනවා කියලා දැනගත්තා. මේකේ තියෙන අඟුරු තමාගේ පෞද්ගලික කොටස් වල තැවරීම නිසා. නමුත් 1950 එවනඳ ලෝක යුද්ධයත් එක්ක තමයි මේක මුලින්ම පරීක්ෂණ පවත්වලා මේක ප්‍රකාශයටපත් කෙරුවේ පබ්ලිකේෂන් එකකට ආවේ තමා කරන රැකියාව නිසා පිළිකාවක් ඇති වෙන්න පුළුවන් කියලා. එතකොට මම මේ ඉතිසලත් වීඩියෝ කීපයක් කරලා තියෙනවා මුල්ම කාලෙදී.
අපි කොහොමද මේ පිළිකා කාරක දේවල් අපි කොහොමද අඳුරාගන්නේ මොනවද තියෙන්නේ කියන එක. ඒකෙදි ප්‍රධාන වශයෙන් මම කොටස් තුනක් කිව්වා. ඒක තමයි භෞතික විද්‍යාත්මකව එන්න පුළුවන් පිළිකා කාරක. එහෙම නැත්නම් රසායනික දේවල් ඉඳලා සහ බයොලොජිකල් එහෙම නැත්නම් ජීව විද්‍යාත්මක හේතු නිසා ඇති වෙන්න පුළුවන් පිළිකා කාරක කියලා. මේ ක්‍රම තුනෙන්ම තමා කරන රැකියාව නිසා තමාට පිළිකාවක් සෑදීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මේක කෙටියෙන් හඳුන්වලා දෙන්නේ. මොකද මම හිතන්නේ තමා කරන රැකියාවල් මොනවාද? ඒ රැකියාවලදී තියෙන පිළිකා මොනවාද කියන දේවල් මම දෙවෙනි වීඩියෝ එකෙන් සඳහන් කරනවා. නමුත් මේක මතක තියාගන්න ඕන බොහෝ විට මෙවැනි පිළිකාවල් ඇති වෙලා ඒකේ රෝග ලක්ෂණ මතුවෙනකොට සමහරවිට තමා කරන රැකියාවෙන් ඉවත් වෙලා ඉන්නත් ඉඩ තියෙනවා. මොකද මෙවැනි දේවල් පිළිකාකාරක ක්‍රියාත්මක වෙන්නේ ඉතාමත් හරි මන්දගාමීව. ඉතාමත් හිමින් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා සමහරට අවුරුදු 10ක් 20ක් 30ක් වැනි කාලයක් වුණත් ගත වෙන්න පුළුවන් පිළිකාවක් මතුවෙන. එතකොට එවැනි අවස්ථාවේදී තමා කරන රැකියාවෙන් විශ්‍රාම අරගෙන ඉන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ අපි ඉස්සෙල්ලාම භෞතික විද්‍යාත්මක හේතු. භෞතික විද්‍යාත්මක කියන්නේ අපි ෆිසිකල් කෝසස්. මේකේ ප්‍රධාන වශයෙන් අපිට කියන්න පුළුවන් හිරු එළිය. එතකොට යම්කිසි කෙනෙක් රැකියාවක් කරනවා නම් හිරු එළියට නිරාවරණය වෙලා වැඩි කාලයක් ගත වෙන කෙනෙක්. එවැනි අවස්ථාවේදී ඒගොල්ලන්ට යම්කිසි විදියකට හැමේ පිළිකා ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු ගොවි මහතෙක්. බොහෝ විට ඒ ගොවි මහත්වරු කුඹුරේ එහෙම වැඩ කරනකොට ඒවල ගස් කොළන් හැවෙන ඉන්න හැකියාවක් නැහැ. එතකොට ගිනි ගන්න අවුවේ තමයි ඒගොල්ලෝ රැකියාව කරන්නේ. ඒ වගේම තමයි බොහෝ විට උඩුකය නිරාවරණය වෙන විදියට තමයි ඒගොල්ලෝ රැකියාවේ නියැලෙන්නේ. එතකොට එවැනි අවස්ථාවේදී අල්ට්‍රා වයලට් විකිරණ තමාගේ සම මත වැටීමෙන් සමේ පිළිකා ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව සමහරවිට අවුවේ නිතරම ගැවසෙන කට්ටිය ඉන්නවනේ. අපි තුමු දීවර යාත්‍රාවල වැඩ කරන කට්ටිය එමුනද අපි තුමු උදාහරණයක් කියන පොලිසිය මහතුරු වුණත් අපිට සලකන්න පුළුවන්. නමුත් පොලිසිය මහතුරුගේ වෙනසක් තියෙන එක තමයි ඒගොල්ලන්ගේ හුඟක් ආවරණ වෙන විදියට ඒගොල්ලොන් ඇඳුම් භාවිතා කරන වගේ තමයි ඒගොල්ලන්ගේ කාකි ඇඳුම ඉතාමත් වැදගත් වෙනවා. මොකද ඒකෙන් සාමාන්‍ය මේ විකිරණ සමමත පතිත වීම බොහෝ දුරට අඩු වෙන නිසා. ඒ වගේම තමයි අපි දන්න රථවාහන හසුරන පොලිසිය කට්ටිය හුඟක් වෙලාවට අධිකට සුදු පාට අත්වැසුනුත් භාවිතා කරන එවැනි ක්‍රමවේද මගින් ඒගොල්ලෝ එම විකිරණ වලට නිරාවරණය වෙන විකිරණ වලට නිරාවරණය වීම බොහෝ දුරට අඩු කරගෙන ඉන්නේ. ඊට අමතරව තව දෙයක් තමයි භෞතික විද්‍යාත්මක වෙන්න පුළුවන් තමයි විකිරණ කියන්නේ රේඩියේෂන් විකිරණ. ඒවා බොහෝ විට ඇති වෙන අවස්ථාවල් තමයි එක්ස්රේ කාමරවල වැඩ කරන රේඩියොලොජිස්ට්ලා. එතකොට ඒගොල්ලොන් ඇත්තටම විකිරණ වලට නිරාවරණය වෙනකොට මොකද සාමාන්‍ය රෝගියෙක් ගිහලා එක්ස්රේ එකක් ගන්නවා වගේ නෙවෙයි. ඒගොල්ලොන් එතන නිතරම ගැවසෙන්න ඕනේ. ඒගොල්ලෝ එක්ස්රේ ගන්නවා නම් CT ස්කෑන් එකක් ගන්නකොට CT ස්කෑන් එකේ තියෙන විකිරණ ප්‍රමාණය ඉතාමත් අධිකයි. එතකොට අපි ඒක විතරක් නෙවෙයි අපි විකිරණ තාක්ෂණ වේදීන් ඉන්නේ පිළිකාවලට විකිරණ දෙන කට්ටිය. එතකොට එවිනි අයගේ වුණත් මේ විකිරණ නිතර අවුරුදු ගණනාවක් මේ විකිරණ ශරීරයේ මත පතිත වුණොත් වැඩිකොටම තයිරොයිඩ් ග්‍රන්ථියවට පතිත වුණොත් තයිරොයිඩ් පිළිකා එහෙම නැත්නම් හැමේ පිළිකා වෙන්නේ දේවල් ඇති වෙන්න පුළුවන්. එතකොට එවැනි තාක්ෂණ වේදීන් බොහෝ විට ඒවා ලෙඩ් ආවරණ මගින් ඒ විකිරණ තමගේ ශරීරය මත පතිත වීම බොහෝ දුරට පාලනය කරගෙන එහෙම නැත්නම් අවම කරගෙන සිටිනවා. ඊට අමතරව තවත් සොයාගෙන දෙයක් තියෙනවා විකිරණ ආශ්‍රිතව රේඩියේෂන් යූස් කරලා නැත්නම් රේඩියේෂන් ක්‍රමවේදයත් එක්ක කරන රැකියාවක්. මේක බොහෝ විට ආස් යාත්‍රාවල ඉන්න ටෙක්නීෂියන්ස්ලා ඉන්ජිනියර්ස්ලා එවැනි අයවලුන්ට මොකද ආස් යාත්‍රාවල බොහෝ විකිරණ භාවිතා වෙනවා රේඩියේෂන් යූස් වෙනවා. ඉතින් එවැනි අවස්ථාවලදීත් එවැනි රැකියාවල නියැලෙන අයටත් මෙම විකිරණ නිසාත් පිළිකාවල් ඇති වෙන්න පුළුවන්. ඒතකොට අපි ගමු ඊළඟට කෙමිකල් ප්‍රොසෙස් ගත්තොත් එහෙම නැත්නම් රසායනික විද්‍යාත්මක ඒවා ඒකේ හුඟක් වෙලාට එන රසායනික ද්‍රව්‍ය නිසා හුඟක් වෙලාට බෙන්සීන් ෆෝමැල්ඩිහයිඩ් ඇරොමැටික් කැමින්ස් ඒ වගේ දේවල් භාවිතා කරන රැකියාවල ඒවා භාවිතා වෙන හුඟක් වෙලාට පේන්ට් වර්ග නිෂ්පාදනය කිරීමෙන්. නමුත් ළඟදී ඉඳන් අපි නැඹුරු වෙලා තියෙනවා මෙම රසායනික ද්‍රව්‍ය නැති ශරීරයට හිතකර තීන්ත වර්ග පේන්ට් වර්ග නිෂ්පාදනය කරන්නේ. ඉතින් එවැනි පේන්ට් වර්ග ඉතාමත් හොඳයි. නමුත් තාමත් අපේ දක්න ලැබෙන වෙළඳපොලේ දක්න ලැබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු තීන්ත වර්ග. එතකොට මෙවැනි තීන්ත වර්ග නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවල එහෙම නැත්නම් ඇඳුම් වලට
රෙදි කර්මාන්තයේදී අපි භාවිතා කරන නොයෙකුත් ඩයි වර්ග එවැනි අවස්ථාවලදීත් ඒ නියැලී සිටින රැකියාවේ නියතව සිටින අයට මෙවැනි දේවල් නිසා පිළිකා ඇති වෙන්න පුළුවන්. වක්ලාට අපිටම බ්ලැඩ් එක එහෙම නැත්නම් මුත්‍රාශයාවට පිළිකා එවැනි දේවල් ඇති වෙන්න පුළුවන්. මම එකෙන් එක පැහැදිලිව ඊළඟ වීඩියෝ එකේදී මම පැහැදිලි කරන්න මම මේකේ තමයි සාරාංශයක් හැටියට මේ පිළිකා කියන්නේ මොනවද රැකියාවක් සම්බන්ධ වෙන පිළිකාවක් ගැන තමයි මම සඳහන් කරන්නේ. ඊට අමතරව අපි ආශ්වාස කෙරුවොත් යම්කිසි දූවිලි ද්‍රව්‍යයක් මේක හුඟක්ලට ඇස්බෙස්ටස් වල එනවා ඇස්බෙස්ටස් නිෂ්පාදනය කිරීමේදීත් නමුත් මේ ඇස්බෙස්ටස් නිෂ්පාදනය කිරීමත් බොහෝ දුරට දැන් පාලනය වෙලා තියෙනවා. ඒවල අඩුගංග වෙනවා ඇස්බෙස්ටස් විතරක් නෙවෙයි සිලිකා දූවිලි. එවැනි දේවල් නිසා පෙනහොළ වල පිළිකා ඇති වෙන්නත් පුළුවන්. ඊට අමතරව ලී කර්මාන්තයේ වඩුවැඩ කර්මාන්තයේදී දූවිල්ල ඒක නැත්නම් ලී කුඩු වල දූවිල්ල නිසාත් නොයෙකුත් පිළිකා ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි කෙමිකල්ස් එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය නිසාත් තමා කරන රැකියාව ආශ්‍රිතව යම්කිසි විදියකට පිළිකාමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට අපි ඊළඟට ගත්තොත් බයොලොජිකල් කැන්සර්ස්. බයොලොජිකල් කියන්නේ මොනවාද? ජීව විද්‍යාත්මකව අපිට තමාට හැදෙන්න පුළුවන් පිළිකා. ඒව බොහෝ විට අපිට දක්න ලැබෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ. අපේ ක්ෂේත්‍රයේ තමයි වෙන්නේ දේවල් දක්න ලැබෙන්නේ. මොකද උදාහරණයක් වශයෙන් ගත්තොත් යම්කිසි රෝගියෙක්ගේ හෙපටයිටිස් B වෛරසය තියෙන රෝගියෙක්ට අපි ප්‍රතිකාර කරනකොට අපිට යම්කිසි විදියකට එයාගේ රුධිරය අපේ රුධිරයත් එක්ක මිශ්‍ර වුණොත් ඉංගක්ලට ඒක සිද්ධ වෙන්නේ ඒ රෝගියාට එන්නත් කරපු නීඩල් එකක් අපේ ඇඟේ කොහේ හරි වදිනවා. ඒ විදිහට අපේ ඇඟ හීරෙනවා. එතකොට ඒ වෛරසයට ඇතුල් වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ විදිහට වෛරසය ඇතුල් වුණොත් සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් අපිට පවා හෙපටයිටිස් B රෝගය ඇති වෙන්න පුළුවන්. හෙපටයිටිස් B කියන්නේ අවුරුදු ගණනාවකට පස්සේ අක්මාවේ පිළිකා ඇති කරන්න පුළුවන් රෝගී තත්ත්වය. එතකොට මේ ආකාරයට සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් අයටත් මෙවැනි ජීව විද්‍යාත්මක පිළිකා කාරක නිසා පිළිකාවල් ඇති වෙන්න පුළුවන් අවුරුදු ගණනාවක් ගත වුණාට පස්සේ. ඊට අමතරව ඇෆ්ලොටොක්සින් කියලා ටොක්සින් විශේෂයක් තියෙනවා. ඒක දිලීරකින් ඇති වෙන පිළිකා කාරකයක්. ඒ පිළිකා කාරකය නිසා තක්මාවේ තමයි පිළිකා ඇති වෙන්නේ. මේ ඇෆ්ලොටොක්සින් දිලීරය සමග මිශ්‍ර වෙච්ච දේවල් හුඟක් කරට දක්න ලැබෙන්නේ ආහාර නිෂ්පාදනය කරන එහෙම නැත්නම් ආහාර පිළියෙල කරන වෘත්තියන් වල නියැලී ඉන්න අයට. මොකද මේවා හුඟක් වෙලාට මෙම දිලීරය දක්න ලැබෙන්නේ මෂ්රූම් එහෙම නැත්නම් හතු නිෂ්පාදනය කිරීමේදී සහ එවැනි දේවල් නිෂ්පාදනය කිරීමේ ධාන්‍ය වර්ගවල තමයි මේ ඇෆ්ලොටොක්සින් දිලීරය සාමාන්‍ය රෝපණය වෙන්නේ. එතකොට මෙම ඇෆ්ලොටොක්සින් තියෙන ආහාර නිෂ්පාදනය කරන එහෙම නැත්නම් ඒ ආහාර පිළියෙල කරන අයට මේ ඇෆ්ලොටොක්සින් ශරීරගත වුණොත් එවැනි අවස්ථාවකදීත් ඒ කට්ටියට අක්මාවේ පිළිකාවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි දල වශයෙන්ම මම කියන්නේ මේ මම කියන්න බලාපොරොත්තු වෙන්නේ තමා කරන රැකියාව නිසා ඇති වෙන්න පුළුවන් පිළිකා සම්බන්ධව. ඊට අමතරව IARC කියලා තියෙනවා International Agency for Research on Cancer කියලා. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධිත පිළිකා සඳහාම වුණ ආයතනයක්. එම ආයතන මගින් තව දෙයක් කියලා තියෙනවා. ඒක ඉතාමත් වැදගත් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා මේක ඩිරෙක්ට්ලි නැත්නම් ඍජුවම බලපෑමක් නැහැ. නමුත් වක්‍රව බලපාන්න පුළුවන් කියලා. ඒක තමයි දැන් සමහර කට්ටිය පුදුම වෙයි කතාව කිව්වම ඒක තමයි යම්කිසි කෙනෙක් තමාගේ සාමාන්‍ය ජීවන රටාවට වෙනස් විදියට තමා ජීවත් වෙනවා නම් තමාගේ රැකියාව නිසා ජීවත් වෙන්න සිද්ධ වෙනවා නම් ඒක තමයි අපි සාමාන්‍ය හැම එක්කෙනාම දවල් කාලේ නිදාගෙන දවල් කාලේ වැඩ කරලා රාත්‍රී කාලේ නිදාගන්න එක. එතකොට අපේ ඇඟේ තියෙන බයොලොජිකල් ක්ලොක් එකක්. එහෙම නැත්නම් අපේ ඔල්ලෝසුවක් තියෙන අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය ඒ විදිහට සිද්ධ වෙනවා. එතකොට ඒක මත තමයි අපේ ප්‍රතිශක්තිකරණය පිළිකාවක් අවදීන් පිළිකාව නසන්න පුළුවන් නොයෙකුත් සෛලීමය ක්‍රියාකාරකම් සියල්ලම සිද්ධ වෙන්නේ මේ ඇතුලේ තියෙන ඔල්ලෝසු නිසා. දවල් වරුවේ අපි ඇහැරගෙන වැඩ කරනවා රැට නිදා ගන්නවා. එතකොට තමයි තමාගේ තියෙන ස්ටිරොයිඩ් කෝටිසෝල් ඒවා නිසියාකාරව ක්‍රියාත්මක වෙලා ඒක මගින් තමාගේ සාමාන්‍ය හැම සෛලයක්ම පරිවෘත්තීය ක්‍රියාවලියකට
සමානව කරන්න පුළුවන් ක්‍රමවේදය. So ඒක නිසා IARC එකෙන් හොයාගෙන තියෙනවා අපි මේක විරුද්ධව ක්‍රියා කරුවොත් එහෙම නැත්නම් අපි නයිට් ෂිෆ්ට් කරනවා නම් දවල් වරුවේ නිදාගෙන රැට වැඩ කරනවා නම් අපි මේ පරිවෘත්ති ක්‍රියාවලියට විරුද්ධව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද එතනදී ඉතාමත් වැදගත් හෝමෝන තියෙන මෙලටොනින් කියලා. මෙලටොනින් ස්‍රාවය වෙන්නේ අපිට නිින්දිමතක් ඇති කරන්නේ. ඒ මෙලටොනින් හෝමෝනය රාත්‍රී කාලේදී ස්‍රාවය වෙන නිසා. නමුත් ඒක ඇහැරගෙන ඉන්නකොට මෙලටොනින් ස්‍රාවය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක බලපාන අපේ ඊළඟ සෛල ප්‍රතික්‍රියාවලට. මෙයාකට බලනකොට ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ ඉතාම දුර්වල තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒක නිසා යම්කිසි විදිහකට පිළිකාමේ තත්ත්වයක් ආවොත් ඒක අපිට මැඩපවත්වා ගැනීමට හැකියාවක් නැති වෙනවා කියලා. ඒකින්ද තමයි IARC එක කියන්නේ තමා නයිට් ෂිෆ්ට් කරන කෙනෙක් නම් ඒ කියන්නේ මේ දවසක් දෙකක් නෙවෙයි. අපි හිතමු හුඟක් වෙලාට මේක වෙන මුර සේවයේ දෙන අයට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේගොල්ලෝ නිතරම අඩු ගන්න මාසයකට දවස් 20ක් 25ක් විතර රාත්‍රී කාලේ ඇහැරගෙන ඉන්නවා නම් නිදා ගන්න නැතුව. එවැනි අයටත් පිළිකාවක් ඇති වුණොතින් කිසිම පාලනයකින් තොරව මේක වර්ධනය වෙන්න පුළුවන් කියලා. ඉතින් මම හිතනවා මේක දැනගෙන සිටීම ඉතාමත් වැදගත්. තමා කරන රැකියාවේ එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවේ මෙවැනි දේවල් සිද්ධ වෙනවද අපිට මොන වගේ ආරක්ෂාවක්ද අපිට ලැබෙන්නේ? එම ආරක්ෂාවක් ලබා ගන්න ඔබ කරන්න ඕන කුමක්ද? එතකොට ඔබගේ ආයතනයේ කළමනාකාරීත්වයත් එක්ක කතා කරලා මේක විසඳගෙන තමාගේ අවශ්‍ය කරන ප්‍රොටෙක්ටිව් එහෙම නැත්නම් මේ ප්‍රොටෙක්ටිව් ආවරණය වෙන දේවල් අපි හිතමු මාස්ක් එකක් භාවිතා කිරීම එහෙම නැත්නම් ග්ලව්ස් භාවිතා කිරීම ඕවර්ऑල් එකක් භාවිතා කිරීම බූට්ස් භාවිතා කිරීම මේ ආකාරයේ නොයෙකුත් දේවල් ඇති කරගෙන තමගේ රැකියාව කරන ගම හොඳට ජීවන මට්ටම පවත්වාගෙන නිරෝගීව ජීවත් වෙන්න හැකියාවක් ලැබෙයි කියලා මම හිතනවා මේ වීඩියෝ දෙක බැලීමෙන්. ඉතින් මම නැවතත් ඔබට ආරාධනා කරනවා මේ දෙවෙනි වීඩියෝ එකත් බලන්න. දෙවෙනි වීඩියෝ එක අපි සාකච්ඡා කරමු එක එක රැකියාවලදී මොන වගේ හේතු නිසාද මෙවැනි පිළිකාවල් ඇති වෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රැකියා වර්ග මොනවද? මෙවැනි පිළිකාවල් වෘත්තිමය පිළිකාවක් තමා කරන රැකියාව නිසා ඇති වෙන පිළිකාවක් මොන වගේ රැකියාව නිසාද ඇති වෙන්නේ කියන එක. ඉතින් ඔබ සැමට සුබ දවසක්. මගේ නැවතත් මම මතක් කරනවා කැන්සින් ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කරන්න. ඊට අමතරව මේක ඔබේ මිතුරන් සමග මේක share කරගන්න. අයිබෝවන්.